එතකොට අපි එදා දුන්න ව්‍යංජන සංදිවලදී මෙන්න මේ ව්‍යංජනයක් පරකල්ලි ඇතැම් විට සෙරයෝ දීර්ඝ බවට පැමිණෙනවා කියන ව්‍යංජන සංදි නියමයෙන් සංදිකරන්න පද කිහිපයක් අපි එකක් සංදි කරලා දක්වලා තියෙනවා. මෙතන කාන්ති පරමං කියන එක. කාන්ති පරමං කියන එකේ ඊයන් ඊකාරය දීර්ඝ කරලා කාන්ති පරමං ඉවසීම පරම කියන අර්ථය. ඒ ක්‍රමයෙන් සංදි කරන්න අපි දුන්නා. මෙන්න මේ පද තුන අපි බලමු එක. ජායති සෝකෝ කියන එකේදී ඊයේකේ ඉකාරය වෙන් කරලා එය දීර්ඝ කරලා පමුණුවනකොට ජායති සෝකෝ කියලා තියෙනවා. ශෝකේ උපදී කියලා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. මෙන්න මෙතනදී මේ ගාථාවේදී මේ ජායති කියන එකේ තියන්නේ දීර්ඝ කරලා තියෙනවා. ඒ ගාථා බන්ධනයේදී ඒක ඡන්දස් රැකීම සඳහා කරනවා. ඊට පස්සේ මඤ්ඤති බාලෝ මෙතනදී තියන්නේ යන්න වෙන් කරලා දීර්ඝ කරනවා. ඒකල පමනනකොට මඤ්ඤති බාලෝ කියලා දීර්ඝව තමයි කියන්නේ. එතනදී අදහස බාලයා හංගී කියලා. මඤ්ඤති බාලෝ කිව්වත් නිවැරදි. ඒක තමයි නිවැරදි. නමුත් මඤ්ඤති බාලෝ කියලා ඒ ගාථා බන්ධනයේදී ගාථා ධර්මයන් වලදී මෙන්න මේ විදිහේ ඒ සුදුසු ස්ථන සංදි කරලා දක්වලා තියෙනවා. ඊට පස්සේ නිබ්බත්තති දුක්ඛං එකෙත් යන්න වෙන් කරලා දීර්ඝ කරනවා. ඊට පස්සේ පමුණුවනකොට නිබ්බත්තති දුක්ඛං කියන්නේ දුක හටගනී කියන එක. හොඳයි. මේ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. අද අපි ව්‍යංජන සංදි නියමයක් තවත් එකක් දෙනවා. මේකෙදි බැඳි අකුරක් පසු ඇති කල්හි බොහෝ සේම පූර්වසරය රස්ස බවට පැමිණේ. රස්ස කියන්නේ කෙටි වෙනවා කියන එක. බැඳි අකුරක් පසුව තියෙනකොට බොහෝ සේම පූර්වයේ තියෙන ස්වරේ කෙටි වෙනවා. හැම තැනම නෙවෙයි සමහර තැන්වලදී. ඒ නිසා තමයි බොහෝ සේම් කියන්නේ. මහා උප්පලං කියන තැනදී උප්ප කියන්නේ බැඳි අකුරක්. අන්න එතනදී මුලින් තියෙන හා යන්නේ ආ යන්න කෙටි කරනවා. බලන්න ආයන්නක් කරනවා. ඊට පස්සේ එකතු කරනකොට මහත් ඵලං කියලා හැදෙනවා. බලන්න එතනදී මහත් ඵල කියන අර්ථය. මෙන්න මේ විදිහට සංදි කරන්න තව තියෙනවා පද කිහිපයක්. පහත දී ඇති පද ඉහත දැක්වූ ව්‍යංජන සංදි නියමයෙන් සංදි කොට දක්වන්න. ආ කහතෝ තණ්හාක්ඛයෝ ආනාක්ඛෙත්තං පරාක්ඛමෝ ආසාදෝ. මෙන්න මේ ටිකත් ඒ සංදි නියමයෙන් සංදි කරන්න ඕනේ. ඊට පස්සේ තවත් සංදි නියමයක් අපි දෙනවා. ව්‍යංජනයක් හෝ සරයක් පසු ඇති කල්හි සෝ ඒසෝ ශබ්දයන්ගේ අග වූ ඕකාරයට අකාරයක් වේ. ස්වරයක් හෝ ව්‍යංජනයක් පසුව තියෙනකොට සෝ ඒසෝ කියන පද දෙක මුලින් තියෙනවා නම් එබඳු අවස්ථාවේදී මේ පද දෙකේ අග තියෙන ඕකාරයේ අකාරයක් කරනවා. බලන්න උදාහරණේ ඒසෝ ධම්මෝ කියන තැනදී ධම්ම කියන එකේ ද තමයි පසුව තියෙන්නේ. එතකොට ඊට කලින් තියෙනවා ඒසෝ. එතකොට ද කියලා කියන්නේ ව්‍යංජනයක්. එතකොට ව්‍යංජනයකට පෙර ඒසෝ තියෙනවා. ඒසෝ කියන එකේ අග ඕ. ඒ කියන්නේ සෝ යන්නේ ස්වර ව්‍යංජන වෙන් කරනකොට ඕ කියලායි හිටින්නේ. මෙන්න මේ ඕ හට අකාරයක් කරනවා. අකාරයක් ආදේශ කරනවා. අන්න ඊට පස්සේ බලන්න එතකොට S ධම්මෝ කියලා හිටින්නේ. ඒක එකතු කරනකොට ඒස ධම්මෝ වෙනකොට ස. එතකොට ඒසෝ ධම්මෝ කියන එක තමයි සංදි කරලා ඒස ධම්මෝ කියලා හදන්නේ. මේ ධර්මයේ කියන අර්ථය. එතකොට මේ විදිහට සංදි කරන්න අපි තව පද ටිකක් දෙනවා. සෝ මුනි සෝ සීලවා ඒසෝ පත්තෝ ඒසෝ ඉදානි සෝ වේ ඒසෝ මග්ගෝ. මේ ටිකත් අර ක්‍රමයෙන් සංදි කරන්න. ඊට පස්සේ මේ සංදි පද යොදමින් වාක්‍ය දක්වලා තියෙන මේ වාක්‍ය ටික සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. මනුස්සා ආයුක්කහේන පුඤ්ඤක්කහේන කම්මක්කහේන ච මරಂತಿ.
මරන්ති කියන්නේ මැරිත් කියන එක. සුමේධ තාපසෝ පඨම ධ්‍යානං ဒ ුතිය ධ්‍යානං ච නිබ්බත්තේසි. නිම්මලස්ස සීලස්ස රක්ඛනං මහප්පලං මහානිසංසං හෝති. 4. පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං. පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. 5. භගවතා තණ්හක්ඛයාය නිරන්තරං ධම්මෝ දේශිතෝ හෝති. 6. උපක්ඛිලිට්ඨස්ස විසාකේ කායස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. ඊළඟට යෝච්ච තුලංව පග්ගයිහ වරමාදාය පණ්ඩිතෝ පාපානි පරිවජ්ජේති ස මුනීතේන සෝ මුනි. 8. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. සම්මන්ති ඉද කියන එක තමයි සම්මන්ති හිද කියලා කෙටි කරලා තියෙන්නේ. 9. ධම්මාසෝකෝ දේවානම් පියතිස්සස්ස බහෝ පන්නාකාරේ පේසෙත්වා පුනපි රජ්ජාභි සේකං කාරේසි. 10. යම්හි ඥානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ. 11. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතහ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. මේ ටික සිංහලයට පරිවර්තනය කරන්න. එතකොට අපි මේකේ අමාරු වචන දීලා නැහැ. නමුත් Tamanට පාලි සිංහල අකාරාදියක් තියෙනවා නම් මේ වචනවල තේරුම හොයාගන්න පුළුවන්.